කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ හොළොම්බුව කියන්නේ බැලූ බැල්මට හරිම නිස්කලංක සුන්දර ගම්මානයක්. කොළඹ මහනුවර පාරේ නෙළුම්දෙනියෙන් හැරිලා දැදිගම පාරේ තුන්තොට හන්දියෙන් අරන්දර පාරට ආවත් එහෙමත් නැත්නම් දැදිගම වේරවත්ත හන්දියෙන් පිටදෙනිය පාරේ කිලෝමීටර් 3ක් ආවත් ඔබට මේ ඉසව්වට ළඟා වෙන්න පුරුවන්. ඒත් මේ නිස්කලංක කැලෑවාසේ එක පාරටම හමු වෙන අති දැවැන්ත ගල්ලෙනක් තියෙනවා. මේක නිකම්ම පන්සලක් නෙවෙයි. මේක අවුරුදු 2000 ගානක් තිස්සේ රජවරුන්ගේ බිසෝවරුන්ගේ විතරක් නෙවෙයි යක්ෂ ගෝත්‍රිකයන්ගේ පවා ඇඟ කිලිපොලා යන රහස් හංගගත් තැනක්. මේ තමයි ඓතිහාසික ස්ත්‍රීපුර පුරාණ ගල්ලෙන් විහාරය. ඇයි මේ අඳුරු ගල්ලෙනට ස්ත්‍රීපුර කියන අමුතු නම වැටුනේ? කතාව පටන් ගන්නේ ක්‍රිස්තු පූර්ව 103. ඒ කියන්නේ වලගම්බා රජුගේ කාලයෙන්. සතුරු ආක්‍රමණ නිසා රජතුමා පලා යද්දී තමන්ගේ සේනාව සංවිධානය කරන්න මේ දැවැන්ත ගල්ලෙන తాවකාලික වාසස්ථානයක් කරගන්නවා. ඔව්, යුද්ධය සැලසුම් කරන අතරේ රජතුමා තමන්ගේ අන්තංපුරයේ හිටපු අගබිසෝවරුන්ව සහ පුරස්ත්‍රීන්ව සතුරන්ට අහුවෙන්නේ නැති වෙන්න රහසේම හංගලා තිබ්බේ මේ අඳුරු ගල්ලෙන ඇතුලේ. ඒ නිසයි මේකට ස්ත්‍රීපුරය කිව්වේ. ඒ රහස කොච්චර ආරක්ෂිතද කියනවනම් අදටත් මේ ලෙන ඇතුළට ගියාම එදා ඒ පුරස්ත්‍රීන් ස්නානය කළායයි කියන අద్භූත ස්වභාවික දියපොකුණ අපිට දැක ගන්න පුරුවන්. මේ ගල්ලෙන ඇතුලේ තියෙන්නේ දියපොකුණ විතරක් නෙවෙයි. මේ ලෙනේ ඉඳන් සැතපුම් ගානක් ඈතින් තියෙන යට්ටෝ ගොඩ යටහැරෙන දක්වා විහිදිලා ගිය රහස් උමං මාර්ගයක් තිබුණු බවට අදටත් සාක්ෂි තියෙනවා. රජතුමා මේ උමග දිගේ ගිහින් සේනාව සංවිධානය කරලා ආපහු ස්ත්‍රීපුරයට ආව කියලත් මේ ලෙනේ ඉඳන් දුනු ශිල්පය පුහුණු වුණා කියලත් ජනප්‍රවාදයේ කියවෙනවා. හැබැයි මේ ගල්ලෙනේ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. කුරුණේගල විස්තරය කියන පැරණි ග්‍රන්ථයේ මේ ගැන තියෙන හරිම භයානික කතාවක්. පළවෙනි ගජබා රජතුමා ආර්යයන් එක්ක එකතු වෙලා යක්ෂ ගෝත්‍රිකයන් එක්ක අවසන් මහා සටන කළේ මේ භූමියේදී. හරියටම හරි. ඒ සටනින් පස්සේ යක්ෂ ගෝත්‍රික ස්ත්‍රීන්ව මේ ගල්ලෙන ඇතුළට දාලා නීල මහා යෝධයාගේ උදව්වෙන් මහා කළු ගලකින් ලෙණිය දොර වහලා දාලා ඔවුන්ව විනාශ කළා කියන ඇඟ කිලිපොලා යන කතාව ඒ පොතේ ලියවිලා තිනවා. මේවා නිකම්ම කතන්දර නෙවෙයි. මේ ස්ථානයේ ආසන්නයේ තියෙන කුඩා ලෙන් දෙකක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසට අයිති බ්‍රාහ්මී අක්ෂර කොටලා තියෙනවා. ඒකෙන් ඔප්පු වෙන්නේ මේ රහස් ලෙන්වල අතීතේ රහතන් වහන්සේලා භාවනා කළමින් වැඩ සිටියා කියන එකයි. ඒ වගේම මේ කැලෑවෙන් හොයාගත්ත ඉපැරණි කැසිකිලි ගල් වලින් පැහැදිලි වෙන්නේ මේක විශාල ජනවාසයක්ව පැවතුණු බවයි. ඒ විතරක් නෙවෙයි. මේ විහාර භූමියට පය තියෙන ඕනෑම කෙනෙක් මවිතයට පත්වෙන ස්වභාවික නිර්මාණයක් මෙතන තියෙනවා. ඒ තමයි විහාරයේ තියෙන ලෙන ඉස්සරහා අහසට නැගිලා තියෙන අති දැවැන්ත ස්වභාවික ගල් තොරණ. මුළු ලංකාවෙන්ම මෙහෙම ස්වභාවික පිහිටීමක් දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. අද වෙද්දි මේ විහාරය ඇතුලේ 1935 අවුරුද්දේ ඇඳලාද පැරණි සිතුවම් සහ බුද්ධ ප්‍රතිමා තැන්පත් කරලා තියෙනවා. අඳුරු ඉතිහාසයකට මැදින් ආපු මේ භූමිය අද අතිශය ශාන්ත පූජනීය බිමක්. රජබිසෝවරුන්ගේ කඳුළු, යක්ෂ ගෝත්‍රිකයන්ගේ අවසන් සුසුම් සහ රහතන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනය මේ හැම දෙයක්ම මේ ස්ත්‍රීපුර ගල්ලෙන් බිත්ති අතරේ අදට දෝංකාර දෙනවා. අභිරහස් ඉතිහාසයකටත් අසමන්න ස්වභාවික සුන්දරත්වයකටත් උරමකම් කියන හොළොම්බුව ස්ත්‍රීපුර පුරාණ ලෙන් විහාරය ඔබ ජීවිතයේ එක්වරක් වූ පියනගිය යුතුම ඉසව්වක්. අපේ සැගහුණු ඉතිහාසය ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න.